හායි යාළුවනේ මම අද ඔයාලට කියන්නේ කොරියාවේ තියෙන විශේෂ උත්සවයක් ගැන. මේ උත්සවයේ නම කියනවා අපි චේසා කියලා. මේ කොරියාවේ තියෙන සාම්ප්‍රදායික ආචාර විදියක් කියලා තමයි මෙයාලා කියන්නේ. විශේෂයෙන් මළගිය අයට ගෞරව කරන්න තමයි මෙයාලා ආගමික කටයුත්තක් විදියට මේක කරන්නේ. අලුත් අවුරුද්දක හෝ පොලේ වැදගත් දිනයකදී දවසකදී තමයි මෙයාලා මේක කරන්නේ. මෙතන තියෙන උරග්ගේ ඔළුව. මේක ඇත්තම උරග්ගේ ඔළුව. උරග්ගේ ඔළුව කියන්නේ කොරියාවේ සම්පත් සහ වාසනාවේ සංකේතය. මෙයාලා මේක යොදාගෙන කරන්නේ සම්පත් වාසනාව ආරක්ෂාව යාට ලබා දෙන්න කියලා ඉල්ලමින් චාරිත්‍රාක් කරන විතර මෙයාලා කරන්නේ. ඉතින් උරගේ කටට සල්ලි දානවා. උරගේ කටට සල්ලි දැම්මම කියන්නේ වාසනාව සහ මුදල් අපිට ලැබෙන එක වර්ධනය කරගන්න සංකේතවත් කරමින් තමයි මෙයාලා උරගේ කටට සල්ලි දාන්නේ. මෙතන තියෙනව නේද කෑම වර්ග ටික. මේ කෑම වර්ග වල තියෙනවා විශේෂයෙන් බත් වලින් හදපු කේක් වර්ගයක් තියෙනවා, පළතුරු තියෙනවා, තව රට ඉඳ තියෙනවා, පැණිරසට කෑම ಜಾති තියෙනවා. මේ මෙතන මෙයාලා පේනව නේද මෙයාලා මේ දෙපාරක් ඔළුව ගහලා එතෙන්ට নমස්කාර කරනවා. එයාලා ඒ ගෞරව දක්වන්නේ අරකට සල්ලි දාලා දෙපාරක් ඔළුව නමලා මෙයාලා ඒකට ගෞරව කරලා එතන මෙයාලා බලාපොරොත්තු වෙන්නේ යාලට ආරක්ෂාව වාසනාව සම්පත් වගේ මුදල් වර්ධනය ලබා දෙන්න කියලා. ඉතින් මම අද ගෙන ආපු පොඩි වීඩියෝ එකක් මගේ වීඩියෝ එක බලපු හැමෝටම